හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අලුතෙන් වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලා වෙනුවෙන්. ඒ තමයි අපි UK ඉඳලා ඇමරිකාවට ඇවිල්ලා අපි UK වලදී ගෙව්ව බදු මුදල් කොහොමද අපි ගත්තේ කියන එක ගැන කියලා දෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එකේදී. එතකොට මේ වීඩියෝ එක මං හිතනවා දැන් UK වල ඉන්න අයට ඒ වගේම UK ඉඳලා ලංකාවට මේ වෙද්දි ගිහිල්ලා ඉන්න අයට සහ UK ඉඳලා ඉස්සර අනාගතයේදී තව අවුරුද්දකින් මාස කිහිපයකින් හෝ වේවා ලංකාවට ස්ථිරව පදිංචිට යනවා නම් එහෙමත් නැත්නම් වෙන රටකට ස්ථිරව පදිංචිට යනවා නම් අන්න එහෙම යන්න අදහසක් තියෙන කෙනෙක්ට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතෙනවා. මොකද ඔයාලගේ ඌව ටැක්ස් රිටර්න් එක කොහොමද ගන්න කියලා තමයි කියන්නේ. ඇත්තටම මම මේකෙදි කතා කරන්නේ අපේ එක්ස්පීරියන්ස් එක. අපි කොහොමද ගත්තේ කියන එක. මම මේ කියන කරුණුත් එක්ක අපි ගත්ත ක්‍රමය ගැන කියද්දි මං හිතනවා ඔයාලට එකෙන් අදහසක් අරගෙන ඔයාලගේ ටැක්ස් රිටර්න් එක කොහොමද ගන්න කියන එක ගැන දල අදහසක් අරගෙන ඒ ගැන චුට්ටක් ඔයාලටත් හොයලා බලලා ඔයාලගේ ඌ සල්ලි ආයි ඔයාලට ගන්න පුළුවන් හැකියාවක් ලැබෙයි සහ ඒ ගැන දල අවබෝධයක් එහෙමත් නැත්නම් සරල අවබෝධයක් ඔයාලට මේ වීඩියෝ එකෙන් ලැබෙයි කියලා මම හිතනවා. ඉතින් එහෙනම් එකතු වෙන්න වීඩියෝ එකත් එක්ක. මුලින්ම බලමු මොනවද අපිට මේ ආයි ගන්න පුළුවන් වෙන බදු සල්ලි. එහෙම නැත්නම් ටැක්ස් අපි ගෙවුව ටැක්ස් මුදල් මොනවද අපිට ආයි ගන්න පුළුවන් වෙන්නේ කියන එක. එතකොට UK වල වැඩ කරපු කෙනෙක් නම් එහෙමත් නැත්නම් දැනට වැඩ කරන කෙනෙක් නම් ඔයාලා දන්නවා UK වල අපි වැටුපක් ලබා ගද්දී අපේ පඩියෙන් එහෙමත් නැත්නම් වැටුපෙන් අපිට හම්බ වෙන්න කලින් මේකෙන් ටැක්ස් එකක් සහ NI එකට මුදලක් කැපිලා තමයි අපේ අතට වැටුප එන්නේ. එතකොට මේ NI එක එහෙමත් නැත්නම් නැෂනල් ඉන්ෂුරන්ස් මට මතක හැටියට නැෂනල් ඉන්ෂුරන්ස් එකට කැපෙන ගාන අපිට කවමදාකවත් යන්න බෑ. එතකොට අපිට මේ ගන්න පුළුවන් වෙන්නේ අපි ගෙවන ටැක්ස් මුදල විතරයි. එතකොට ඒකත් අපි අවුරුදු 10ක් වැඩ කරා නම් අපිට ඒ අවුරුදු 10ම අපි රටින් ගියාට පස්සේ අවුරුදු 10කම සල්ලි ගන්න බෑ. අපිට පුළුවන් අර අවසාන අවුරුද්දේ අපි ඒ රටින් පිට වෙන්න ඉන්න අවසාන අවුරුද්දේ අපි ගෙවන ටැක්ස් ගෙවුව ටැක්ස් වල බදු මුදල් වල ඉතිරිය අපිට ආයි ගන්න පුළුවන් මේ විදිහට ඇප්ලිකේෂන් එකක් ඔයාලට ඔන්ලයින් තනියම HMRC වෙබ් අඩවියට ගිහිල්ලා තනියම ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් දැම්මට පස්සේ අපිට මේ මුදල් ගන්න පුළුවන්. එතකොට අපි මේ මුදල් ගත්ත විදිහ ගැන මම මෙතන ඉඳලා කතා කරන්නම්. කොහොමද අපි මේ මුදල් ගන්න ස්ටෙප් බයි ස්ටෙප් ඉස්සරහට ගියේ කොහොමද අපිට ඒ සල්ලි හම්බුනේ අපි කොහෙටද ඒ සල්ලි ගෙන්න ගත්තේ කියන විස්තර මම මෙතන ඉඳලා ඉස්සරහට ඔයාලට කියලා දෙන්නම්. මම හිතනවා එකෙන් ඔයාලටත් ඔයාලා මෙලහකට අත්හැරලා දාලා ඇති එහෙම සල්ලි ගන්න පුළුවන්කමක් තියෙනවා කියලා දන්නෙත් නැතුව ඇති. එහෙමත් නැත්නම් ඔයාලා දැනගත්තත් ගන්න ක්‍රමය දැනගෙන ඉන්න නැතුව ඇති. අන්න එහෙම කෙනෙක් නම් මං හිතනවා ආයි පාරක් උත්සාහ කරලා බලන්න. ඔයාලා උපයපු සල්ලි තමයි ඒ රජයට ගෙවලා තියෙන්නේ UK වල. ඉතින් ඒ ඔයාලට ගන්න පුළුවන් නම් ලංකාවේ ඉන්නවා නම් ඇත්තටම පවුම කියන්නේ දැන් 400 ගාණක් විතර ඩොලර් පවුන් 100ක් ඔයාලට ආවොත් එහෙම ඒක ලොකු ගාණක් ලංකාවේදී. ඉතින් ඔයාලා ගෙවුව ඔයාලා උපයපු මුදල් ආයි රටකට දීලා නිකන් ඒක ගන්න පුළුවන්කම තියද්දි අතෑරලා දාන්න එපා කියලා තමයි මම කියන්නේ. අපිත් එහෙම ගත්තා. අපි දෙන්නටම 700 ගාණක් 800 ගාණක මුදලක් හම්බුණා. ඉතින් ඇත්තට මේක ලොකු ගාණක් අපිට. අපි මේ ගත්ත විදිහ කියලා අපි දන්න අයත් ගත්තා ඩොලර් 1000ක් කිට්ටු කරලා ගත්ත අයත් හිටියා. ඉතින් ඇත්තට මේක ඕනිම කෙනෙක්ට ඒක ලොකු ගාණක්. මොකද ඒවා අපි උපයපු මුදල් රජයෙන් අපිට නිකන් දෙන මුදල් නෙවෙයි. අපි රස්සාව කරලා අපි ඒ පැය ගානින් රජයට ගෙව්ව බදු එයාලා පාවිච්චිට නොගෙන අපි රටෙන් පිට වුණ හින්දා ඉදිරි කාලේ පාවිච්චි කරන්න ගන්න තිබ්බ බදු මුදල් තමයි අපිට අපසට ගෙවන්නේ අපෙන් කපාගත්ත දේවල්. ඉතින් ඒ හින්දා අපි පොඩ්ඩක්වත් ඒ ගැන හිතන්නේ නැතුව අපි ඇප්ලයි කරා මේ මුදල අපි උපයපු දේවල් මුදල් හින්දා. ඉතින් ඇත්තට මේක සාර්ථක වුණා. අපිට පොඩි කාල සීමාවක් ඇතුළත අපිට UK වල අපි ගෙව්ව බදු මුදල් ටික අපසට ගන්න පුළුවන්කම ලැබුණා. හරි ඉස්සෙල්ලාම මේ ඇප්ලිකේෂන් එක ඔන්ලයින් සබ්මිට් කරන්න කොහොමද කියලා අපි බලමු. ඔයාලා දැනට UK ඉන්න කෙනෙක් නම් UK වලින් යන්න අනාගතේ ඉන්නවා නම් ඉස්සෙල්ලාම කියන්න ඕනි ඔයාලා යන කාල සීමාව එහෙම දන්නවනේ. එතකොට ඔයාලා වැඩ කරන ආයතනයෙන් ඔයාලා මේ කාලෙදී අයින් වෙනවා කියලා P45 කියන
ෆෝම් එක ඔයාලා වැඩ කරන ආයතනයෙන් ඉල්ල ගන්න ඕනි. එතකොට ඒ ආයතනය ඔස්සේ අපිට ගන්න පුළුවන්. අපි නම් වැඩ කරපු එකේ ඇප් එකකින් අපිට ඩවුන්ලෝඩ් කරගන්න තිබ්බේ ඇප්ලිකේෂන් කියන්නේ ඔන්ලයින්ම රික්වෙස්ට් කරලා. ඉතින් අපිට P45 එක ගත්තට පස්සේ අපිට ඒකෙන් තමයි ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. P45 එක නැත්තම් ඔයාලා දැනටමත් ඒක අරගන්නේ නැතුව ලංකාවට ගිහිල්ලා නම් දුක් වෙන්න එපා. එයාලට chance එකක් තියෙනවා. හැබැයි අපි ගත්ත විදිය එක්ස්පීරියන්ස් එක කියද්දි අපි ගාව P45 ෆෝම් එක තිබ්බා. ඉතින් මම ඇත්තටම මම දන්නේ අනිත් ක්‍රමයෙන් හරියටම හරියයිද කියලා. හැබැයි උත්සාහ කරලා බලන්න පුළුවන්. අපේ එක්ස්පීරියන්ස් එක තමයි කියන්නේ මේක සමහරක් අයට වැරදෙන්නත් පුළුවන්. සමහරක් අයට සාර්ථක වෙන්නත් පුළුවන්. ඒ හින්දා අපිට ඒකේ වගකීමක් ගන්න බෑ. හැබැයි ඔයාලට ඒක උත්සාහ කරලා බලන්න පුළුවන්. ඒ වගේම මම මේ කියන කරුණත් එක්ක ඔයාලට තව රිසර්ච් කරලා මේ ගැන හොයලා බලන්න පුළුවන්. හොයලා බලලා හරිම දේ ඔයාලට කරන්න පුළුවන්. ඉතින් අපි UK වල වැඩ කරපු ආයතනයෙන් අයින් වෙද්දී P45 එහෙමත් නැත්නම් P45 කියන ඇප්ලිකේෂන් එක අපි ගාව තිබ්බා. මොකද අපි දැනගෙන හිටියා මේ කාලෙ වෙද්දී අපි UK වලින් ස්ථිරවම අයින් වෙලා යනවා කියලා. ඒ හින්දා අපි P45 එක ගත්තා. කොයිම වෙලාවකවත් පටල ගන්න එපා. P45 එකයි P60 කියලා තව ඇප්ලිකේෂන් එකක් තියෙනවා. P60 කියන එකත් ඔයාලට අවුරුද්දක් අවසානයේ හම්බ වෙන ෆෝම් එකක්. ඇප්ලිකේෂන් එකක් නෙවෙයි සෝරි. ෆෝම් එකක්. ඒ ෆෝම් P60 කියන්නේ P60. ඉතින් මේක හැමෝම ඔයාලා වැඩ කරනවා නම් අවුරුද්දක් පාසා අවුරුද්ද ඉවර වෙද්දී ඔයාලා රජයට කොච්චරක් බදු මුදල් ගෙවලාද වගේ සාරාංශයක් තමයි ඔයාලට හම්බ වෙන්නේ. ඉතින් මේ ටැක්ස් රිටර්න් එක ගද්දී අපිට මේ P60 කියන ෆෝම් එක නෙවෙයි ඕනි වෙන්නේ. P45 P45 කියන ඇප්ලිකේෂන් එක තමයි ඕනි වෙන්නේ. ෆෝම් එක තමයි ඕනි වෙන්නේ. ඊට පස්සේ ගොඩක් අයට මේ වෙද්දී HMRC එකේ ඔයාලට account එකක් ඇති UK ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයාලා බ්‍රිතාන්‍ය රජයේ වෙබ් අඩවියට යන්න. ඒක තමයි gov.uk කියන වෙබ් අඩවියට ගිහිල්ලා ඔයාලට account එකක් නැත්නම් account එකක් online හදාගන්න. ඊට පස්සේ ඔයාලා ගිහිල්ලා ඒකේ තියෙනවා online පුරවන්න ඇප්ලිකේෂන් එකක් P85 P85 කියන ඇප්ලිකේෂන් එක. මේක තමයි අපි ටැක්ස් රිටර්න් එකට අපි ඇප්ලයි කරන්න තියෙන අපේ පළවෙනි ඩොකියුමන්ට් එක. අපි මේක තමයි පියවරෙන් පියවර පුරවගෙන යන්න තියෙන්නේ. P85 P85 කියන ෆෝම් එක තමයි අපි fill කරන්න ඕනි. ඊට පස්සේ මේකට ගිහිල්ලා එහෙමත් නැත්නම් ඔයාලට හොයාගන්න බැරි වුණොත් එහෙම ඇප්ලිකේෂන් එක ඔයාලට සර්ච් කරන්න පුළුවන්. claim tax back when leaving the UK වගේ කියලා ඔයාලට සර්ච් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් P85 වගේ ගහලා වුණත් ඔයාලට සර්ච් කරලා හොයාගන්නත් පුළුවන්. මම හිතන එච්චර දෙයක් කරන්න ඕනේ නැහැ. ඔයාලට P85 ෆෝම් එක හොයාගන්න ලේසියි කියලා. එතකොට ඒ ෆෝම් එක ගත්තාම මේකෙදි ඔයාලගෙන් සාමාන්‍ය විස්තර ටිකක් අහනවා. නම ගමේ විස්තර ටිකට අමතරව ඉන්න ඇඩ්‍රස්, ඊට පස්සේ UK වලින් යන්නේ කවද්ද, ඊට පස්සේ දැන් ඉන්න රටේ ලිපිනය, ඊට පස්සේ ඔයාලගේ account details වගේ අහනවා. එතකොට දැන් අපි ඒ වෙද්දී අපි මේ ඇප්ලිකේෂන් දැම්මේ UK වලින් ගියාට පස්සේ අපි ඕනි P45 ෆෝම් එක අරගෙන අපි ගිහිල්ලා අපි US ඇවිල්ලා තමයි මේකට ඇප්ලයි කරේ. එතකොට අපි US ඇඩ්‍රස් එකක් තමයි දැම්මේ. ඒ වගේම මෙහි බැංක් ඩීටේල්ස් තමයි අපි දැම්මේ. මොකද අපේ UK බැංක් ඩීටේල්ස් තිබ්බට බැංක් කියන්නේ ඇක්ටිව් එකේ තිබ්බට බැංක් නම් මේ account එක අපි ඒවා පාවිච්චි කරේ නැහැ. ඒ හින්දා අපිට ඒකකට ඩිපොසිට් කරගන්නවට වැඩිය අපිට මෙහි බැංක් එක ඩිපොසිට් කරගන්න එක තමයි අපිට ලේසි උනේ හම්බෙන මුදල්. ඒ හින්දා අපි මෙහි බැංක් ඩීටේල්ස් තමයි දුන්නේ. එතකොට ඔයාලා ලංකාවේ ඉන්නවා නම් ලංකාවේ බැංක් ඩීටේල්ස් දුන්නත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ හම්බ වෙන මුදල හම්බ වෙන පවුම් වලින් අපිට ඒක බැංකුවට දීලා මාරු කරගන්න පුළුවන්. මෙහෙදිත් අපි එහෙම තමයි කරේ. අපිට චෙක් එකක් තමයි ගෙදරට ආවේ. අපි චෙක් එක දීලා තමයි බැංකුවෙන් මාරු කරගත්ත ඩොලර්ස් වලට. එහෙම තමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔන්ලයින්ම අර P85 ෆෝම් එක පුරවගෙන ගිහිල්ලා ඔයාලට ඒකේ පහළදී අර කලින් ගන්න කිව්ව P45 ෆෝම් එකේ විස්තරත් පහළදී අහනවා. එතකොට ඒ විස්තර ටිකත් පුරවලා මේ ඇප්ලිකේෂන් එක ඔන්ලයින්ම සබ්මිට් කරන්න තමයි තියෙන්නේ. ටිප් එකක් විදිහට දැන් කියන්නම් P45 ඇප්ලිකේෂන් ෆෝම් එක ඔයාලා අයින් වෙලා යද්දි රැකියාවෙන් ගත්තේ නැති අයට ප්ලේ ස්ලිප් වලින් පුළුවන් කියලා තියෙනවා.
ඒක මං හරියටම දන්නේ නැහැ. මොකද අපි ඒ විදිහට නෙමෙයි ඇප්ලිකේෂන් එක දැම්මේ. අපි දැම්මේ fee 45 එක අතේ තියාගෙන දැනටමත් ලංකාවට ගිහිල්ලා ඉන්න කෙනෙක් නම් ඔයාලට ආයි UK වලට මුකුත් ගෙවන්න කරන්න වෙන්නේ නැහනේ. පුළුවන් නම් උත්සාහ කරලා බලන්න ඒ ගැන චුට්ටක් හොයලා බලලා මං හිතනවා බොහෝ දුරට ඔයාලා ගාව ප්ලේ ෂීට් තිබ්බොත් ඔයාලට ඒක හරියයි කියලා මම හිතනවා. චුට්ටක් ඒ ගැන උත්සාහ කරලා බලන්න සහ ඒ ගැන රිසර්ච් කරලා බලලා ඔයාලා ඒක බලන්න කරලා try කරලා බලන්න. හැබැයි මම කියන්නේ අපි දැම්මේ අර P45 ෆෝම් එකෙන් තමයි අපි fee 85 application එක fill කරලා submit කරේ. මේකෙදි කියන්න ඕනි මේක පුරවන්න වෙන කාගේවත් සහාය අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් ඔයාලා වෙන කාට හරි දීලා මේක පුරවනවා නම් ඔය බදු ගැන බලන නිලධාරියෙකුට දීලා කරනවා නම් ඔයාලට හම්බ වෙන ගානට වැඩිය ගාණක් ඒ ආයතනය හෝ ඒ පුද්ගලයා විසින් ඔයාලගෙන් ආයෙ කරගන්න පුළුවන්. මේක හරිම සරල ෆෝම් එකක් තමයි තියෙන්නේ. ඔයාලට ඒක පුරවන්න පුළුවන්. ඒ ඇප්ලිකේෂන් එක පුරවලා ඔන්ලයින්ම සබ්මිට් කරන්න තියෙන. ඒ හින්දා මම හිතනවා ඔයාලා එක පවුමක්වත් එක රුපියලක්වත් ඒ වෙනුවෙන් වැය කරන්න ඕනේ නැහැ. චුට්ටක් ගිහිල්ලා බලන්න. පුරවන්න බැරි එකක් නෙවෙයි. ඒක හරිම ලේසි එකක්. අපි තනියම තමයි ඇප්ලිකේෂන් එක දැම්මේ. අපි තනියම මේක කරේ. අපි කාගෙන්වත් උදව් ගත්තේ නැහැ. ඉතින් මම හිතනවා ඔයාලත් ඇප්ලිකේෂන් එකක් එහෙම දාන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලා ගෙව්ව බදු මුදල් ආයි ගන්න බලාපොරොත්තු වෙනවා නම් මේක හොඳින්ම ලේසියෙන්ම Tamanටම කරගන්න පුළුවන්. අනිත් කාරණේ තමයි මේ බදු මුදල් ගැන කතා කරද්දී UK වල ටැක්ස් ඉයර් එක පටන් ගන්න අප්‍රේල් to අප්‍රේල් නේ. එතකොට UK වල ඉන්න කෙනෙක් දැන් හිතන්නකෝ ඔයාලා UK වලින් අප්‍රේල් මාසේ පහුවෙලා මාස 2-3කින් ඔයාලා යන්න බලාපොරොත්තු වෙන ස්ථිර පදිංචි වෙන රටට යනවා කියලා අපි කියමුකෝ ලංකාව කියලා. එතකොට ඔයාලා ටැක්ස් ඉයර් එක පටන් ගන්නත් එක්කම යනවා නම් ඔයාලා මේ ටැක්ස් රිටර්න් එක දැම්මට පස්සේ ලොකු මුදලක් ආපස්සට ඔයාලට ලැබෙන්න තියෙන chance එක වැඩි. එතකොට අපි ඇප්ලිකේෂන් දැම්මේ කොහොම හරි අපි UK වලින් අයින් වුණේ ජනවාරි වල. එතකොට අපිට තිබ්බේ මාස 3ක් වගේ ප්‍රමාණයක් තමයි තිබ්බේ. ඒ හින්දා අපිට ලොකු ගාණක් හම්බුනේ නෑ අපි දෙන්නට. කියන්නේ මට පවුන් 250ක් වගේ ප්‍රමාණයක් මට දැන් මතකත් නෑ එච්චර කීයක්ද හම්බුනේ කියලා. හැබැයි මගේ හස්බන්ඩ් හම්බුණා පවුන් 400 ගාණක්. ඔය වගේ තමයි හම්බුනේ. අපිට ඒක ගෙදරටම චෙක් එකකින් තමයි ඇවිල්ලා තිබ්බෙත්. එතකොට අපිට මාස 3ක් වගේ තිබ්බ කාල සීමාවට තමයි ඒ වගේ ගාණක් හම්බුනේ. මොකද අප්‍රේල් to අප්‍රේල් එතකොට අපි ජනවාරි එනවා කියන්නේ පෙබරවාරි මාර්තු අප්‍රේල් කියන මාස තුනේ සල්ලි තමයි මං හිතන්නේ අපිට ආවේ. මොකද ඒ පාවිච්චි නොකරපු ටැක්ස් මුදල් තමයි අපිට දෙනවා කියලා මම හොයලා බලද්දී දැනගන්න පුළුවන් වුණේ. ඉතින් ඔයාලා අපිටත් කලින් ඒ කියන්නේ මුලම පටන් ගත්ත ටැක්සි එක පටන් ගත්ත මුලම යනවා නම් ඔයාලා ලංකාවට හරි කොහෙට හරි ඔයාලට ලොකු මුදලක් හම්බ වෙන්න තියෙන අවස්ථා වැඩි. ඒ වගේම තමයි දැන් ලංකාවට ගිහිල්ලා ඉන්න කෙනෙක් මේක බලනවා නම් අනේ අපි දැනගෙන හිටියේ නෑ අපි මේක ගත්තේ නෑ අපි ඇවිල්ලා දැන් කාලයක් වෙනවා හැම කියලා දුක් වෙන්න ඕනේ නෑ. ඔයාලා UK වලින් ගිහිල්ලා අවුරුදු 4ක් ඇතුළත මේ ටැක්ස් රිටර්න් එක ඔයාලට සබ්මිට් කරන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා ගාව අර කිව්ව විස්තර ටික තියෙනවා නම් උත්සාහ කරලා බලන්න. කල් වැඩි නෑ අවුරුදු 4ක් යනකම් මේ ඇප්ලිකේෂන් එක ඔයාලට සබ්මිට් කරන්න පුළුවන්. HMRC වෙබ් අඩවියට ගිහිල්ලා ඔන්ලයින් මේක සබ්මිට් කරන්න තියෙන. ඉන්න රට අදාළත් නෑ. එතකොට අර විස්තර ටික ඔයාලා අහන ටික හරියට දුන්නා නම් ඔයාලට මේ මුදල් ලබා ගන්න පුළුවන්. ඕක තමයි අවශ්‍ය කරුණු ඩොකියුමන්ට් මොනවද කියන එක. ඒ විස්තර මොනවද කියන එක ඔය ටික තමයි දැනගන්න තියෙන්නේ. ලොකු විස්තර ගොඩක් නෑ. ඔයාලට ඕනි වෙන්නේ P45 හරි ඔයාලගේ එහෙම නැත්නම් ප්ලේ ෂීට් ටික ඕනි වෙනවා. මේ ඊට පස්සේ අර විස්තර ටික P85 එකේ පුරවලා ඔන්ලයින් සබ්මිට් කරන්න තියෙන්නේ. අපි එහෙම තමයි කරේ. ඊට පස්සේ අපි කතා කරමු කොහොමද අපිට මේ සල්ලි හම්බුනේ, අපි කොහොමද ගත්තේ කියන එක ගැන. අපි මේ ෆෝම් එක ඔන්ලයින් සබ්මිට් කරලා සති 6ත් 8ත් අතර කාලයකදී මට මතක හැටියට සති 8ක් ගියේ නෑ. ඊට කලින් කාලයකදී අපිට චෙක් එක අපි දැම්ම ලිපිනයටම ආවා. අපි හිටපු ගෙදරටම ආවා. ඒ කියන්නේ HMRC එකේ තියෙන්නේ නම් සති 6ත් 8ත් ඇතුළත ඔයාලට මේක හම්බ වෙනවා කියලා තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම අපිට හම්බුණා. මේකෙදි දැන් හිතන්නකෝ ඔයාලා UK වල ඔයාලගේ account එකක් නැත්නම් ඔයාලට ලංකාවේ account එකක් හරි නැත්තම් ඔයාලා හිතනවා නම් අපි මේ සල්ලි ගන්න කාගේ account විස්තරද දාන්න කියලා බැංකු විස්තරද දාන්න කියලා හිතනවා. ඔයාලට එතන
ක්‍රම 3ක් තෝරගන්න පුළුවන්. එකක් තමයි ඔයාලට පුළුවන් UK වල තාම වැඩ කරන බැංකුවක් account එකක් තියෙනවා නම් ඔයාලට ඒකේ විස්තර දෙන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා ලංකාවේ ඉන්නවා නම් එහෙමත් නැත්නම් වෙන රටක ඉන්නවා නම් ඒ රටේ බැංකුවක විස්තර ඔයාලට එතන තියෙන විස්තර වලට ඇතුළත් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් UK ඉන්න විශ්වාසවන්ත යාළුවෙක් එහෙමත් නැත්නම් ඥාති කෙනෙක්ගේ account details දීලා එයා හරහා ඔයාලට මේ මුදල් ලබා ගන්නත් පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් කැමති විදිහක් තෝරගන්න. ඇත්තටම අපි කරේ අපේ US වල තියෙන බැංකුවක විස්තරම තමයි අපි දැම්මේ. මොකද අපිට යාළුවොත් හිටියා ලංකාවේ accounts තිබ්බ ඊට වැඩි අපි ඉන්න රටේ ඉඳලා එක් කරගන්න එක අපිට පහසුයි. අපිට ගිහිල්ලා වුණත් හදන්කම් මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් කතා කරගන්න පුළුවන්. ඒ හින්දා අපි හිටපු රටේ තමයි දැම්මේ. මං හිතන්නේ ගොඩක් අපේ ලංකාවල ඉන්නවනම් ඊට පස්සේ වෙන ඕස්ට්‍රේලියා, නිව්සීලන්ත ඊට පස්සේ තව වෙන රටවල් වලට මාරු වෙලා ඉන්නවනම් UK ඉඳලා ගොඩක් අය වෙන රටවල් වලට යනවා එක අවස්ථා හම්බුනහම ඉතින් එහෙම අයට පුළුවන් තමන් ඉන්න රටේ බැංකුවක විස්තර මේකට ඇතුළත් කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හරියම ලේසියෙන් සල්ලි ටික චෙක් එක දාලා ගන්න විතරයි තියෙන්නේ. එතකොට ඒ ඉන්න රටේ මුදල් වලට මාරු කරගන්න පුළුවන් අපිට හම්බෙන පවුන්ඩ් ටික. එහෙම තමයි අපිත් කරේ. අපිට හම්බුන පවුන්ඩ් ටික අපි මෙහි බැංකුවට දීලා අපි ඒක ඩොලර්ස් වලට මාරු කරගත්තා. පොඩි ගාණක් අපිට ගෙවන්න වුණා. ඒක පොඩි ගාණක් අර මාරු කරද්දි කීයක්ද ගෙවන්න ඕන ඒ ගාණ අපි ගෙව්වා. හැබැයි අපිට ඒ වුණාට අපිට පවුන් 800 ඩොලර්ස් 800කට වැඩි ප්‍රමාණයක් හම්බුණා. මොකද පවුන් වලින් 750ක් වගේ මට මතක හැටියට හම්බුනේ. ඉතින් ඒක පවුන් ඩොලර්ස් වලටදී ඊට වැඩි ගාණක් අපිට හම්බුණා. ඒකත් එක්ක ওই විදිහට තමයි අපි සල්ලි ගත්තේ. ඕක තමයි ඇත්තටම ටැක්ස් රිටර්න් එක ගන්න එකේ ප්‍රොසෙස් එක. ස්ටෙප් බයි ස්ටෙප් තමයි මම කිව්වේ. හරිම සරලයි. බොහොම කෙටි වීඩියෝ එකකින් මම හිතනවා මේක මට කතා කරලා ඉවර කරන්නත් පුළුවන් වෙන්න ඇති කියලා. ඔයාලට තියෙන්නේ ඔයාලා ගෙවපු ටැක්ස් සල්ලි බදු මුදල් ඔයාලට අයිති දේවල් ඔයාලා උපයගත්ත ඒවා අතාරින්න එපා. හොයලා බලන්න. හොයලා බලලා ඔයාලට ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා නම් ඒවා ගන්න. මොකද ලංකාවට ගියා නම් පවුමක් කියන්නේ 400ක් නම් එක පවුමක් කියන්නේ රුපියල් 400ක් නේ. ඒක ලොකු ගාණක්. ඉතින් එතකොට පවුම් 1000ක් තිබ්බොත් එහෙම කොච්චරයිද කියලා හිතන්නකෝ. එතකොට ඔයාලගේ පවුලේ සමාජික ඔයාලා හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්නම වැඩ කරා නම් එතකොට දෙන්නටම ඇප්ලිකේෂන් දාන්න පුළුවන්. එතකොට එක්කෙනෙකුට අන්තිම 500ක් තිබුණත් 1000ක් හැදෙනවා. එහෙමත් නැත්නම් ඔයාලට අර මං වගේ ටැක්සි එකේ මුලම ගියා නම් ඊට වැඩි ප්‍රමාණයක් හම්බ වෙන්නත් පුළුවන්. හැබැයි මට කොයිම වෙලාවකවත් සහතික වෙන්න බෑ මේක ඔයාලට මෙච්චරක් හම්බ වෙයි. මේක ඔයාලට ගන්න පුළුවන් වෙයි. ඔයාලට ටැක්ස් සල්ලි හම්බ වෙයි කියලා එහෙම මට සහතික වෙන්න බෑ. මොකද මේ මං ඔයාලත් එක්ක බෙදාගන්නේ අපේ එක්ස්පීරියන්ස් එක. අපි කරගත්ත විදිහ තමයි කියන්නේ. ඒක ගැන මම ඉස්සර විශ්වාසයෙන් කියන්නනේ අපිට ඒක කරගන්න පුළුවන් වුණා. හැබැයි මම දන්නේ ඔයාලා ඒක කොහොම කරගයිද කියලා. දැන් ඔයාලා ඒ ගැන රිසර්ච් කරන්න, ඒ ගැන හොයලා බලලා තව විස්තර එකතු කරගෙන හරියට මේක කරගන්න. ලොකු දේවල් ගොඩක් කරගන්න නෑ. ඔයාලා ගාව අර P45 එක නැත්තම් ඔයාලට අර ඔයාලගේ වැටුප් සහතික තියෙනවනේ සතියෙන් සතියට පඩි හම්බුන වාර්තා තියෙනවනම් ඒව එකතු කරලා ඒ වගේ අපිට P85 කියන ෆෝම් එක පුරවලා ඔන්ලයින්ම සබ්මිට් කරන්න තියෙන්නේ. හරියට යන්න gov.uk කියන බ්‍රිතාන්‍ය රජයේ නිල වෙබ් අඩවියටම යන්න. මං හිතනවා ඔයාලට HMRC account එකක් ඇති කියලා. HMRC app එක download කරගෙන ඒකේ account එකක් හදාගෙන හරියට කරගන්න. මොකද එක වගේ app විදිහට වෙන බොරු app තියෙන්න පුළුවන්. ඔයාලා හරියට app එක හොයාගෙන හරි විදිහට ඇප්ලිකේෂන් එක හරි වෙබ් අඩවියට ඔයාලා සබ්මිට් කරන්න. එතකොට මේක ප්‍රශ්නයක් නැතුව මං හිතනවා ඔයාලට හම්බෙන්න තියෙන අදාළ මුදල ගෙදරටම චෙක් එකකින් එයි කියලා. ඉතින් එහෙනම් ඔක්කොටම සුබ පතනවා. අපිට වගේ අපිට ගන්න පුළුවන් වුණා වගේ අපි ගෙවපු බදු මුදල් වල ඉතිරිය මේ වීඩියෝ එක බලන එහෙම බදු මුදල් ගන්න අවස්ථාවක් තියෙනවා නම් ඔයාලත් UK ඉඳලා මෙලහකට ලංකාවට ගිහින් ඉන්නවා නම් එහෙමත් නැත්නම් ලංකාවට යන්න බලාපොරොත්තු වෙනවා නම් මම ඔක්කොටම සුබ ප්‍රාර්ථනා කරනවා. ඔයාලගේ ටැක්ස් බදු මුදල් ඔයාලට උවමනාවක් තියෙනවා නම් ඔයාලට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒවා ඔයාලට ගන්න මම ඔක්කොටම සුබ පතනවා. ඔයාලගේ ප්‍රාර්ථනාවන් එසේම වෙන්න කියලා. ඔයාලටත් ඒ වගේ ඔයාලගේ මුදල් ඔයාලගේ අතට හරිම ලේසියෙන් ගන්න පුළුවන් වෙන්න කියලා මම සුබ පතනවා. එහෙනම් ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන හැමෝටම සුබ දවසක්. ආයිත් අපි වෙන වීඩියෝ එකකින් හම්බ වෙමු.